Hello හැමෝටම welcome back to my channel. ඉතින් අද මම හිතුවා අලුත් අවුරුද්දට short day vlog එකක් කරන්න. ඉතින් අපි ඉක්මනට intro එකට ගිහිල්ලා යමු. Hello ඉතින් හැමෝටම ඔයාලට අවුරුදු කොහොමද? ජයද? මට නම් ජයයි. ඉතින් මේක පොඩි vlog එකක් වෙනවා. මොකද ගොඩාක් දේවල් අපි හිතන් හිතපු දේවල් කරේ නැහැ. අපි අලුත් අවුරුදු මේසි මේ මම පෙන්නන්නේ. ඉතින් කිරි උතුරන එකවත් වීඩියෝ එකක් මට ගන්න බැරි වුණා. ඒ වෙලාවෙත් මම නිදි. මොකද අලුත් අවුරුද්දට කලින් දවස් ඉඳන් මම අසනීපෙන් තමයි හිටියේ. ඉතින් මේ vlog එකේ මේ voice over එක කරනකොටත් මට සනීප නැහැ. ඔයාලට voice එකෙන්ම තේරෙනවත් ඇති. කොහොම හරි ඉතින් මේ තමයි අපි හදපු රස කැවිලි ටික හදපු කිව්වට අපි ගෙන්නවා. ඉතින් දැන් මම කිරිබත් කාලා ඔයාලට පෙන්නන්නම් මම කාපු කෑම. ඉතින් මෙතන තියෙනවා මම ඉස්සෙල්ලාම ඔයාලට පෙන්නන්න මුංගුලි. එහෙම නැත්නම් පොල් බෝල කියලා කියනවා සමහර කට්ටිය. මේක හරිම රසයි. ඇතුළට පොල් පැණි දාලා තමයි හදලා තියෙන්නේ. හරිම රසයි ඉතින් ඇත්තට කිව්වොත්. ඉතින් කුමාරි මම මෙතන ටේස්ට් එකක් වගේ කරනවා. ඉතින් රසට තිබ්බා. හරිම රසයි. ඉතින් ඊළඟට මම මේ පෙන්නන්නේ කැවුම්. ඔයාලා හැමෝම දන්නවා ඇති කැවුම් කාලා ඇති. දන්නේ නැති අය ඉන්නවා ඇති. කුමාරි ඒකට කියන්නේ කැවුම් කියලා. අපි ඒකත් රසයි. ඒක තෙල් වලින් බෙදලා ගන්න කෑමක්. ඉතින් මේක තමයි මුං කැවුම් කියලා කියන්නේ. මේකට තමයි මම ආසම. මගේ all time favorite එකක් මේක නම්. ඉතින් මේකත් මම හරිම ආසයි. and මේක හැමෝම ආස කෑමක් මම දන්න තරම් මේකට කියන්නේ කොකිස් කියලා. කාලා නැති කට්ටිය ඉන්නවනම් කොහෙන් හරි ඕඩර් කරලා හරි කාලා බලන්න. හරිම රසයි මේක. කරුස් කුරුස් ගාලා හැපෙනවා. ඒක ක්‍රිස්පි එකක්. ඉතින් මේකට කියන්නේ අලුවා කියලා. මේකේ කුඩු ටිකක් හැලෙනවා. මේක හදන්නේ හාල් පිටි වලින්. කොහොම හරි ඉතින් ඒකත් රසයි. ඊළඟට අපි නෑගම් ගියා. නෑගම් යනවා කියන්නේ ඉතින් නේබර්ස්ට අපේ ස්වීට්ස් වගේක් ගිහිල්ලා දුන්නා. ඉතින් රෑ වෙලා අපි ෆයර්වර්ක්ස් ටිකක් try කරා. හරිම fun ඒ වැඩේ නම්. ඉතින් බලන්න කාලත්. Ayan. Ini berun. Sudah tak. ඉතින් අපි අලුත් අවුරුදු උත්සවයකට එහෙම යන්න හිටියේ. අතනම යන්න බැරි වුණා. මොකද අලුත් අවුරුදු දවසේ අපි රෑ පාටි එකක් තිබ්බා, ෆැමිලි පාටි එකක්. ඉතින් ඒකින් පස්සේ අපි ඔක්කොමලා වගේ අසනීප වුණා. ඉතින් ඒ නිසා ෆැමිලි ඩිනර් වලට ගියා ඇරෙන්න අපි පබ්ලික් තැන් වලට වැඩිය ගියේ නැහැ. ඉතින් ඒ නිසා අලුත් අවුරුද්දා අපි කරපු ඇක්ටිවිටීස් එක තමයි මම මේ vlog එකෙන් ඔයාලට ගෙනාවේ. ඉතින් මේ vlog එකේ මට අන්මියුට් කරන්න බැරි තැන් තියෙනවා. අපේ මාමිලා ටිකේම හරිම ෆන් එක ඒවා කී ඉන්නේ. ඒ නිසා මම එකක් දෙකක් දැන් දාන්න පුළුවන් ඒවා අන්මියුට් කරන්න. So yeah, ඔයාලත් enjoy කරන්නකෝ. Kau jangan gini. Oh, gini katu. ඉතින් මේ විදිහට තමයි අද short vlog එක ඉවර වෙන්නේ. Hope you guys enjoyed the video. Don't forget to like the video, comment your ideas, plus subscribe my channel. So that's it for today. Love you.